යසයි මේ කරනා මේ ඕල විභාගේ S3ක්වත් ඒත් දන්නේ ඉදිනවා ඉවරන්නේ හිටි ඒට ඕල විභාගේ නේද පාඩම් කරන්නේ නැද්ද අනේ අම්මේ ඒටනේ ඕල විභාගේ තියෙන්නේ මම තව ටිකක් නිදා ගන්නවා හිටපන්කෝ නිදා ගන්න දිනවා මම සීතලයි අම්මේ සීතලයි දැන් ගිහලා පාඩම් කරනවා අනේ ඇයි යන්නේ ඇඟට වතුර දැම්මේ ගිහලා පාඩම් කරනවා මෙතන මේ පස්සට අවු වෙන්න ගන්න ඉතින් පාඩම් කරනවා තමයි මේ ළමයි කොච්චර කිව්වද දෙන්නේ නැහනේ හෙට ඕල විභාග තියාගෙන මෙන්න නිදි නාල්ල කොහොම කිව්වත් තේරෙන්නේ නැහැ විභාගේ ලකුණු ආවට පස්සේ තේරෙයි ඒ මයිකෝ අද මාර වැඩේ බං උනේ අම්මා මට වතුර එකක් ගෙවුවා කියන්නකෝ ඩේ උඹට වතුර එක්කවත් ගෙවුවද බං අඩේ ඌ බං නිදාන් ඉද්දි වතුර එකක් දැම්මා නිකන් ඇඟම කූල් වෙලා ගියා මේ ඕලවල විභාගයක් ඉන්න බලපන් එපා වෙලා තියෙන්නේ උඹ මේ දවස් ටිකේ පාඩම් කරනවද බං මම නම් ඔහෙන් මේ ටික බලා ගන්නවා ඉතින් මම නම් පොතක් අතින් ඇල්ලුවේ නෑ බං එහෙනම් උඹ ටික බලා ගනි නැත්නම් ඕල විභාගෙට S3ක් වන්න නැතුනොත් ඉවරයි ඔව් බං මයිකෝ S3ක් වන්න නැතුනොත් ඉතින් මට ගෙදර අඩියක්වත් තියන්නේ නැහැ මගේ නම් ඉච්චි ටාගට් එක තියෙන්නේ S6 C3 ගන්න එක ඒ හින්දා ඉච්චි මේ දවස් ටික පාඩම් කරන්න ඕනේ එහෙනම් ඉච්චි මම යනවා පාඩම් කරන්න තියෙනවා මම ටිකක් පොත බලා ගන්නම් යන්නම් බයි විද්‍යාටිය බලා ගන්න ඕනේ ඩේ මේ වගුවේ ලොකු මේක පාඩම් කරන්න නම් මට අද නෙවෙයි සතියක්වත් යයි විදුලි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් මයිකල් පාඩම් කරනවා වගේ හොඳයි ඔව් මේ පාඩම් කරනවා හෙට ඕල විභාගෙනේ මයිකල් හොඳට පාඩම් කරලා S6 C3 හරි ගන්න ඕනේ අම්මේ මං කොහොම හරි S6 C3 හරි ගන්නම්කෝ ඉන්නකෝ පුතා පාඩම් කරන ගමන් කන්න මොහරි මං හදන් එන්නම් මේ තියනවා නම් හොඳයි තෝමස් අල්වා එඩිසන් නිකලස් කොපර්නිකස් ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයනි අම්බේ දැන් නම් මට ඇති වගේ පාඩම් කරලා එපා වෙලා තියෙන්නේ පොඩි ඔය පාඩම් කරන්න මේකේ තියෙනවනේ එපා වෙනවා මොනවද අප්පා මේ තියෙන්නේ මයිකත් එක හෙට කියලා පාඩම් කරනවා එතකොට ඉතින් කමැලි නෑනේ ඒ මයිකෝ මේකේ මොකද්ද බං මේ තියෙන්නේ මේ පරිපතයන්නේ එහෙමද මේව පොඩ්ඩක් අමාරුයිනේ ඔව් බං 11 ශ්‍රේණි විද්‍යාව ඉතින් අමාරුයි ළමයිනේ ඔන්න ඉතින් මම ඔයාලට පාඩම් කරන ගමන් කන්න 30ක් හැදුවා හැදුවද කෝ දෙන්න මේ අපේ අම්මා මේ පාඩම් කරන ගමන් කන්න 30ක් හදලා කමු අඩේ සුපිරිනේ බං උඹලගේ අම්මා කමු යසයි විභාග දවසට මුට කලින් නැගිටින්න බෑනේ හිටි අද ඕල විභාග නේද තියන්නේ නැද්ද මට සීරියද ඕල විභාග නේද මට සීරිය ඕල විභාග නෙමෙයි ගිහලා ඇඳ ගන්නවා ඉක්මනට හරි ඉක්මනට ඇඳ ගන්නම් බුදුසරණයි පොඩි බුදුසරණයි පොඩි අනිවාර්යෙන් C3 S6 හරි ගන්න ඕනේ ඔව් C3 S6 හරි ගන්න ඕනේ මම කොහොම try එකක් දෙන්නම්කෝ හිටි ඇදගෙන ඉවරද අම්මේ මයික් ඇවිල්ලා එනම යනවා ළමයි විදුහල් පිටිතුමා කිව්ව එක ශාලාවක ළමයි දෙන්නෙක් ගන්න කියලා ඒ හින්දා ඔය දෙන්න තමයි මේ ශාලාවේ ඉන්නේ වෙන කවුරුත් නැහැ මයිකෝ මේ අපි දෙන්න විතරයිලු බං ඉන්නේ ඔව් බං අපි දෙන්න විතරයි ඉන්නේ විදුහල් පිටිතුමා කිව්ව පරිදි දැන් ඕලල් පේපර් ටික ළමයි අත ලබා දෙන ලෙස විදුහල් පිටිතුමා දන්වා සිටිනවා එම කරුණ නැවතත් විදුහල් පිටිතුමා දන්වා සිටි පරිදි ඕලල් පේපර් ළමයි අත ලබා දෙන ලෙස විදුහල් පිටිතුමා දන්වා සිටිනවා ස්තුතියි
ආල්ලමයිනේ පේපර් ටික දෙන්න කියලා. මේ ඔය ළමයි එහෙම කෑ ගන්නෙම නෑ. කෑ ගහලා මේක නිකන් වාරි විභාගෙ නෙවෙයිනේ. මේක ඕලෙවල් විභාගෙ. ඒ කියන්නේ ලොකු විභාගයක්. ඒ හින්දා කෑ ගහන්න නැතුව තමන්ගේ පාඩුවේ විභාගෙ ලියන්න ඕනේ. බය වෙන්න එපා ළමයි. පැය 3ක කාලයක් තියෙනවා ලියන්න. මයිකෝ. ඇයි ඉච්චි? මේ එකේ දෙකට කීයද බං? 3. thank you හරි. ඒක හරි. මයිකෝ. ඉච්චි මොනවද ඔය දෙන්නත් කුඩු කුඩු ගන්නෙ? මේක ඕලොල් විභාගේ හරිද? විභාග තානම් කරනවා. නෑ ටීචර් මම මේ මයිකගේ මකනිල්ලෝ ඒකයි. ඉච්චි දන්නේ නැද්ද විභාගෙට එද්දි මකන කටරේව ඔක්කොම අරන් එන්න ඕනේ. නෑ ටීචර් මේ මට අමතකුණා ගේන්න. මේ ඉච්චි මගේ කලබල ගන්න තුලියනවා. ඒ ටීචර් පුදුම කං ඇහිලානේ අප්පා ඇහෙන්නේ. මොකද්ද ඒ ටීචර්ගේ පුදුම කං ඇහිලක් අප්පා ඇහෙන්නේ? මගෙන් අහගන්න එපා හිටි. යකෝ මේ ටීචර් නම් මිනිහෙක් වෙන්න බෑ. එක්ක පිඹුරෙක් නැත්තම් කිඹුලෙක්. මයිකෝ. ඇයි ඉච්චි? මේ එකේ 10ට කීයද? 4. ඔව් සර්. ඇයි? මයිකෝ. ඇයි ඉච්චි? මේ මයිකෝ ආන්ඩීට කෝල් එක බං ඉන්නේ. දැන් තමා බං අපේ හොඳම chance එක ඇවිල්ලා තියෙන්නේ. මේ උත්තර ටික කියන්නේ නමංකෝ. එක කොටසේ මුළු ඔක්කොම ටික පිළිවෙලට කියන්නකෝ. ඩීට කෝල් එක තමයි ඉන්න මං කියන්න. ආගනින් ඉච්චි අංක පිළිවෙල කියන්නේ ගහගෙන යන්න. 1 2 3 4 1 2 2 3 4 1 2 3 1 4 2 1 3. මේ මයිකෝ thank you වැඩේ හරි. හරි ප්‍රින්සිපල් සර් මං එන්නම්. ළමයිනේ මට හදිසි කාරණාවක් ඉඳ ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කිව්වා. ඒ හින්දා මම බණ්ඩාර සර් මේට එවන්නම්. අඩේ බණ්ඩාර සර් එවන්නේ. බණ්ඩාර සර් මේ ඉච්චි ප්‍රශ්න ගහන්න එපා. බණ්ඩාර සර් එන්නේ දන්නවනේ. ඔන්න ළමයිනේ මං යනවා බණ්ඩාර සර් එවන්නම්. ළමයිනේ දැන් මම තමයි ඉන්නේ. ඒ හින්දා කට සද්ද වල ලියන්න ඕනේ. සද්දයක් මැවුනොත් ඉතින් ආ කෙලින්ම විභාග දානම් කරනවා. හරි සර් නිශ්ශබ්ද ලියනවා. අයියෝ මේ එක මොන එකට ආවද මන්ද? දැන් ඉතින් මයිකගෙන් ප්‍රශ්නයක්වත් අහන්න බෑනේ ෂික්. මේකදී චුටක් නැත්තගෙන තරහ ගන්න කානේ. මේ සද්දයක් මැවුනොත් කෙලින්ම මගේ විභාගේ දානම් තමයි. කෙලින්ම ගෙදර. අයියෝ දැන් මම කොහොමද මේක තනියම ලියන්නේ? මෙලෝ මතර පාඩම් කරේ නෑනේ. අර වෙලාවේ පාඩම් කරාට ඉතින් මෙලෝ අතර මතක නෑ. ෂික් අයියෝ මෙදාසරේ නම් බඩු හරි වගේ. මට හිතන්න මට දෙවෙනි කොටස එකක්වත් ලියන්න බැරි වෙයි වගේ. අයියෝ මේ බණ්ඩාර සර් ඇවිල්ලා ඔක්කොම කෑවා. දැන් මේක කොහොමද ලියන්නේ? මට කුටු ගාන සද්දයක් ඇහුණා. අප්පල්සේ ඒකට ඒක ඇහිලා වගේ. මේ වගේ තියෙන ප්‍රශ්න වල අමාරු කවුද මේ ප්‍රශ්න හැදුවේ කා? ළමයි ටික නම් හොඳට ලියනවා. ෂික් මේක නම් හරියන්නේ නැහැ. මේසයට කොහොම හරි ගේමක් දෙන්න වෙනවා. සුපිරි අදහසක් පහළ වුණා. මම මේ ගෙදරින් එද්දී ඉතින් පොඩි වැඩක් දානන්න කියලා විදිපෙති වගේ කරන් ආවනේ. දෙන්න ෂොට් එක. සර් පොඩ්ඩක් එන්නකෝ. සර්ට මම වතුර බෝතලයක් දෙන්නද? මං ගාමේ වැඩිම වතුර බෝතලයක් තියෙනවා. සර් දැන් තිබා ඇතිනේ. අම්මෝ ඇති අන්තා මමත් මේ දිව ගිරෙන්නවා ගේටියේ. කෝ දෙන්නකෝ. කාංචනා ටීචර්ගේ පන්තියේ ළමයි නේද? දැන් හොඳයි. අම්බේ දැනෙන සමීපේ. එහෙනම් සර් ආයෙදි සැප නිදා ගන්න ඕනේ. එහෙනම් 1 2 3 මයිකෝ මොකද? මයිකෝ මං ආයෙ සර් සුපිරි වැඩක් දුන්නේ. මොකද්ද බං ඔබ දුන්නේ ඔය සුපිරි වැඩේ?
පොඩ්ඩක් බලපංකෝ ඉස්සරහා. අඩේ සර් නිදිනේ. මම ඉතින් කෙලින්ම වතුර දෙක නිදිපෙදි දාලා ටිකක් දුන්නා. සර් ඉතින් මෝඩේ වගේ ගත්තනේ. ඒ මයිකා උඹ ලීලි ඉවරද බං? එන මට පේපර් ටිකක් දියන්කෝ. ලියලා ඉවරයි. මෙන්න ඉච්චි පේපරේ බලන්න ලියන්න. දැන් ඉතින් ෂේප් එකේ මයිකේ පේපරෙන් බලලා ලියනවා. ඒකත් හරි. හරි. මයිකෝ මම ලියලා ඉවරයි. පේපරේ ගන්න. ලියලා ඉවරද දෙන්න. සිංහල පේපරේ සදා ලබා දුන් කාලය මෙතනින් අවසానයි. ශාලාධිපතිකරුවන් ළමගේ පේපර් එකතු කරන්න. එම කරුණ නැවත සිංහල පේපරේ සඳහා ලබා දුන් කාලය මෙතනින් අවසానයි. ශාලාධිපතිකරුවන් ළමගේ පේපර් එකතු කරන්න. එහෙනම් දැන් තියෙන විවේක වෙලාව. මේ මයිකෝ දැන් විවේකෙලු බං. එහෙනම් එළියට යන්න. ඉතින් කට්ටිය පේපරේ කොහමද? පේපරේ නවුලක් නෑ බං කොහමද ෂේප් එක ගහගත්තා. ඒක නෙවෙයිනේ බං ඉච්චි මේ සුපරට මාර වැඩේනේ බං උනේ. ඇයි බං මොකද උනේ? මේකට එකපාර වොෂ්රූම් බරක් ඇතුණ කියන්නකෝ. මම 20 වතාවක් විතර මේකත් එක ලෑට් එකට ගියා. හරි යාළුවා එහෙම අවස්ථා හැදෙනවා තමයි ඉතින්. ඔයාලට හැදුව දවසට තේරෙයි. තේරේ තමා. කී වතාවක් විතර ගියාද වොෂ්රූම් එකට? උඹට ඉන්නවා කියන්නේ මොන මලාලයක්යි කඩාපාත් වෙනවනේ. ඔන්න ඉතින් මමත් එක ගියා කිව් කතාවට. මතකද අපි ඉස්කෝලේ ට්‍රිප් එකක් ගියේ? ඒ වෙලාවේ මේක මලාලයා කඩාපාත් කරා. මේක යන තර මරාලමයි බං. අඩේ සිරාටම මේ සුපුනේ යන තැන නම් මරාලමයි කඩාපාත් වෙන්නේ. හරි යාළුවා මට එහෙම කියන්න එපා. මං පවුනේ. ඔව් උඹ පව්. උඹ හොඳ එකක්. හරි මේ මොකද කියන්නේ? කැන්ටිමට යමුද? යංකෝ කිඹුල මලිසයක්වත් කන්න.